Hi guys, ඔන්න 2026 ලංකාවට ආපු අලුත්ම මොඩල් එකක්. අපි බලමු මොඩල් එක මොකක්ද කියලා. මේ තමයි ඔබ දකින්නේ MRD 15x15 H1. අපි මුලින්ම බලමු මොඩල් එක රෙජිස්ටර්ඩ් කොපියක්ද කියලා. ඔන්න guys මේ තියෙන R අකුර ඔන්න ඔරිජිනල් එකක් මෙරින්ඩි R රෙජිස්ටර්. අපි බලමු ලොගෝ එකේ බැජ් එක මෙතන මේ ලං කරලා ගන්න. ඔන්න R අකුර තියෙනවා මේ රෙජිස්ටර්. ඒ කියන්නේ ඔරිජිනල් එක. මේක වෙළඳපොලේ ඩුප්ලිකේට් තියෙනවා. ඇත්තටම ඩුප්ලිකේට් එක නම් අහුවෙන්න එපා. ඩුප්ලිකේට් එකට එච්චර ඩිමාන්ඩ් එකක් නැහැ. මම දැක්ක 63000 62000ට ඩුප්ලිකේට් එක තියෙනවා. නමුත් ඔරිජිනල් එක ඊට වඩා ක්වොලිටි. මොකද මව් ආයතනයක් තියෙනවා චයිනා වල. ඒක තමයි මේ R අකුරත් එක්ක චයිනා වල ෆැක්ටරියක් තියෙන මොඩල් එකක් තමයි මෙරින්ඩි 15x15 H කියන්නේ. මේක වීඩියෝ එක ෂෙයා කරලා ෆලෝ කරලා ඔයගොල්ලෝ ආවොත් අපි දෙනවා මේ පාටි බොක්ස් එක ලංකාවේ අඩුම මිලට. අපි දැන් පාටි බොක්ස් එක ගැන කතා කරමු. ඇත්තටම අඩි 3.5 අතර මේක උස තියෙනවා. ඉස්සෙල්ලාම අපි පැනල් එක ගැන කතා කරමු. ඇත්තටම කුරු බුහුටි සුපිරි පැනල් එකක් තියෙනවා මේකට. මේකේ ඇත්තටම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේ පාටි බොක්ස් එකේ. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඔන්න පැනල් එක ඩබල් ඉකුලේසර් එන්නේ. මෙතන ඔයාලා ට්‍රිබල් බේස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. වොයිස් එක මේ මැද කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊළඟට ඇත්තටම මයික් එක ගත්තාම මයික් එකේ ට්‍රිබල් එක, මයික් බේස් එක, මයික් එකෝ, මයික් ඩිලේ, මයික් වොලියම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ UHF මයික් දෙකක් ඔයාලට මේ පාටි බොක්ස් එකට ෆ්‍රී හම්බ වෙනවා. එහෙනම් guys අපි බලමු ඊළඟට මේකේ තව තියෙන ඔප්ෂන් මොනවාද කියලා. ඇත්තටම මේකේ Bluetooth පහසුකම තියෙනවා. ඔයගොල්ලන්ට මේ ලයිට් එක මේ RGB දැකුම් කළු ඇත්තටම සුපිරිම ලයිට් පැනල් එකක් තියෙන්නේ. ඒ පැනල් එක ඔබ මේ දකින්නේ. ඊළඟට මේකේ පෙන් ඩ්‍රයිව් ගහන්න පුළුවන්. ඊළඟට SD කාඩ් එක, තවත් අමතරව මයික් එකක් පුළුවන්, ගිටාර් එක තියෙනවා. ඊළඟට FM පහසුකම තියෙනවා. දෙකක් ගත්තොත් TWS twice කරගන්න පුළුවන්. ඊළඟට ඇත්තටම මේකේ තව තියෙන ඔප්ෂන් එක රෙකෝඩින් ඔප්ෂන් එක තියෙනවා. ඔබ කියන සින්දුවක් ඇත්තටම USB පෙන් එකට රෙකෝඩ් කරන්න බෑ. SD කාඩ් එකක් දාලා නැත්නම් චිප් එක දාලා ඕගොල්ලන්ට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඇත්තටම හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක්. හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. අඟල් 15 වූපර් දෙකක් එන්නේ. RMS වෝට් 250ක අවුට්පුට් එකක් එනවා. AC DC යූස් කරන්න පුළුවන්. පැය 24 මුණත් ඕගොල්ලන්ට මේ පාටි බොක්ස් එක මිලදී ගත්තොත් පවර් ගහන් යූස් කරන්න පුළුවන්. ඊළඟට guys මම මේකේ කතා කරන්නම් බැටරිය ගැන. ඇත්තටම lead acid බැටරියක් එන්නේ මේකට. පැය උපරිම වොලියම් කරලා පැය 5කට අධික කාලයක් යූස් කරන්න පුළුවන්. guys මේකේ කොපියක් අපි ගාව තියෙනවා. නමුත් කොපියට වඩා ඔරිජිනල් චයිනා වල මව් ෆැක්ටරියක් තියෙන මෙරින්ඩි බ්‍රෑන්ඩ් එක ඉතින් ඕගොල්ලන්ට මිලදී ගන්නවා නම් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද මේවා ඇත්තටම රෙපියා රඩුයි. හොඳ කාලයක් යූස් කරන්න පුළුවන්. මොකද අපි මේකෙන් සෑහෙන ප්‍රමාණයක් අපේ කලින් ස්ටොක් එක ඇවිල්ලා දැන් මේ දෙවෙනි ස්ටොක් එක ඇවිල්ලා තියෙන. මම හිතන්නේ ඇත්තටම අවුරුදු 4-5ක් ඕගොල්ලන්ට බය නැතුව යූස් කරන්න පුළුවන්. මොකද අවුරුදු 2-3ක් ගියත් මේවේ පාර්ට්ස් අපි ළඟ තියෙනවා. ඕනම රෙපියාර් එකට අපෙන් මිලදී ගත්තොත් ඔයාලට අපිට ගෙනල්ලා සතියක් එකමාරක් යද්දි මේ පාටි බොක්ස් එක ඔරිජිනල් එක රෙපියාර් කරගන්න පුළුවන්. මම හිතනවා guys ඉතින් ඔන්න සුපිරිම ක්වොලිටියක්. ඇත්තටම මේ වීඩියෝ එක විකුණන්නත් කලින් අපි දැන් ලොකු ප්‍රමාණයක් සේල් කරලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට ආවොත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ෆලෝ කරලා ලයික් කරලා හෝමගම කැන්ඩලන්ද තියෙන අපේ Dylan Sound and Audio Private Limited අපගේ ආයතනයට ආවොත් මේ පාටි බොක්ස් එක ලංකාවේ අඩුම මිලට ගන්න පුළුවන්. ඔබ ඊතර රටක ලංකාවෙන් දුර බැහැර ඉන්නවා නම් අපේ account එකට කෑෂ් දැම්බොත් ඕනෑම තැනකට පැය 24ක් 48ක් ඇතුළත මේ බලන්න ඔරිජිනල් මේ R අකුර තියෙනවා. මෙතනත් බැජ් එක තියෙනවා R අකුර. අනිවාර්යෙන් ඔබ බපල් එකක් මිලදී ගද්දී මේ R අකුර බලන්න. ඒවන් නැතුව ගන්න ඒවා ඔයගොල්ලන්ට මාසයක් විතර යද්දී ආයේ රෙපියාර් වලට ගෙනියන්න වෙනවා. මොකද අවුරුදු 7ක අත්දැකීමක් එක්ක මේ කතා කරන්නේ. ඒක නිසා ජාතියක් ජම්මයක් නැති ස්පීකර් ගන්න එපා. ඒව මොනවද කියලා දැනගන්න ඕන නම් අපේ ඉහළ තියෙන නම්බරයට මට කතා කරන්න. ජාතියක් ජම්මයක් නැති ස්පීකර් තියෙනවා. ඒවා අපි ඕගොල්ලන්ට පුද්ගලිකව ෆෝන් එකෙන් කියන්න. එහෙනම් මේකේ කොපියක් තියෙනවා අඩුම් මිලට. කොපිය නම් ඩිමාන්ඩ් එකක් නැහැ. මං කලින් කිව්වා වගේ ඇත්තටම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ.
MRD 15 H එකට